අධිවේගී සුඛෝපභෝගී යාන වාහන අපේ රටේ සුලභව දකින්න පුළුවන්. ඒත් ඒවයි භුක්ති විඳින පිරිසයි භුක්ති නොවිඳින පිරිසයි ගත්තොත් බහුතරයක් සාමාන්‍ය දිවි පෙරටක් ගත කරන අඩු ආදායම් ලාභී. මෙයට යන්න එන්න තියෙන්නේ සාමාන්‍ය පොදු ප්‍රවාහන සේවාවල. සාමාන්‍ය දිවි පෙරටක් ගත කරන අයටත් කාලය රන් හා සමාන වුණත් වැඩි මුදලක් වැය කරන්න පුළුවන් කමක් නැති නිසා යන්නේ පොදු ප්‍රවාහන රථවල. පොදු ප්‍රවාහන රථ ගත්තොත් අපිට තියෙන එකම පිහිට තමයි බස් රථ. පෞද්ගලික හෝ රාජ්‍ය බස් රථ. මේ වගේ විවිධ බාධක හිරිහැර මැද කිටි කිටිය තද වෙලා යන්න තියෙන බස් රථයක් එනකම් මේ පිරිස මහමග බලන් ඉන්නවා. සමහර වෙලාවට එයාගේ වටිනා කාලය මේ අය ඉන්නේ කොහෙද? මේ පේනව නේද බස් එකක් එනකන් ඉන්න හැටි. මගේ මේ කතාවේ අරමුණට එන්නේ දැන් තමයි. පේනවද? බස් හෝල්ට් එකක් කියලා හෝල්ට් එකක් ඉදි කරලා තියෙනවා. තියෙනවද? නෑනේ, පේන්නේ නැහැ. ඉන්නේ අවුවට වේලෙන වැස්සට තෙමෙන මගී ජනතාව විතරයි. එතකොට දැන් මෙතනදී ප්‍රශ්නේ තමයි අපි නිදහස ලැබලා අවුරුදු 80කටත් ළඟයි. ළඟ වුණත් අපේ රටේ වැඩි පිරිසක් ගමනක් බිමනක් යන්න පාරට බැස්සොත් එක්ක අවුවේ වේලෙන්න වෙනවා පායන වෙලාවකදී. එක්ක වැස්ස තෙමෙන්න වෙනවා වහින වෙලාවකදී. සුපිරි නගරවල ප්‍රධාන නගරවල අපි දැකලා තියෙනවා බස් නැවතුම් පොළවල් ඉදි කරලා තියෙනවා තමයි. ඒත් මේ මිනිස්සුන්ට අත්‍යවශ්‍ය තැන්වලදීවත් බස් හෝල්ට් ඉදි වෙලා නැහැ. ප්‍රධාන පාසල් ළඟම පේනතෙක් මානේ ප්‍රධාන පාසල් තියෙනවා. ඒත් බස් හෝල්ට් එකක් නැහැ. විශ්වවිද්‍යාල පේනතෙක් මානේ. ප්‍රධාන පූජා භූමි පේනතෙක් මානේ. ප්‍රධාන රෝහල් පේනතෙක් මානේ තියෙනවා. ඒත් ඒවට යන්නේන මිනිස්සු බස් එකක් එනකන් අවුවට වේලෙනවා නැත්තම් වැස්සට තෙමෙනවා. පුළුවන් අය ඒ ළඟම කඩේකට හරි වෙළඳසැලකට හරි ගිහිල්ලා ඔළුව බේර ගන්නවා. බැරි අය Tamanගේ යට ඇඳුම් පවා තෙත බරිත කරගෙන අවශ්‍ය තැනට යනවා. වර්තමාන රජය පොඩි මිනිහා විඳින මේ දුකත් දකින්න ඕන. මිනිස්සු විශ්වාසය තියලා තියෙන්නේ. බලාපොරොත්තු සුන් කරන්න එපා අයගේ. අධිවේගී මාර්ගවල යන්නේන අයට බස් හෝල්ට් නැති එක ගැන ප්‍රශ්නයක් නැහැ. මොකද පාර පටන් ගන්න තැනත් ගමනාන්තයේදීත් අංග සම්පූර්ණ බස් නැවතුම් පළවල් ඒ අය වෙනුවෙන් ඉදි කරලා තියෙනවා, ඉදි වෙලා තියෙනවා. ඒවා ඇතුලේ සුඛෝපභෝගී වෙළඳසැල් හිටන් තියෙනවා. අවන්හල් පවා තියෙනවා. ඒත් අපේ රටේ බහුතරයක් වෙන පොඩි මිනිහට සාමාන්‍ය දිවිපෙතක් ගෙන මිනිස්සුන්ට ගමනක් බිමනක් යන්න බස් එකක් එනකන් ඉන්න වෙන්නේ අවුවේ වැස්සේ සරදමට ලක් වෙමින්.